හැමෝන්ටම සුබ දවසක්. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද පෝස්ටල් බැංක් එකකින් පෝස්ටල් බැංක් ඔන්ලයින් ඇප් එක හරහා ඔයාලගේ මුදල් ගනුදෙනු කරන්න කියලා. ඉතින් මේ දවස්වල ගොඩාක් ඊශ්‍රායලට කට්ටිය එනවා කන්ස්ට්‍රක්ෂන් වලට, ඒ වගේම වැඩිපුරම ඉන්නේ කන්ස්ට්‍රක්ෂන්, ඒ වගේම හොටෙල්, ඒ විදිහට දැන් සෑහෙන්න ඊශ්‍රායලට එන පිරිස වැඩි. ඒ වගේම මුදල් ගනුදෙනු වලදීත් ගොඩක් වෙලාවට ප්‍රශ්න වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද පෝස්ටල් බැංක් ඔන්ලයින් ඇප් එකෙන් ඔයගොල්ලෝගේ වැඩ පහසු කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම කොටස් දෙකකට තමයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි පෝස්ටල් බැංක් ඇප් එක, ඒ වගේම දෙවෙනි වීඩියෝ එකෙන් කොහොමද නීමා එකේ හරහා සල්ලි යවන්නේ කියලා ලංකාවට. ඒ කියන්නේ මේ ඇප් දෙක ලින්ක් කරලා ඔයගොල්ලන්ට පහසුවෙන්ම කොහොමද මේ මුදල් ගනුදෙනු හරියට සිද්ධ කරගන්නේ කියලා මම පැහැදිලිව මේ වීඩියෝ දෙකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ පෝස්ටල් බැංක් එකේ ඔන්ලයින් ඇප් එක හදාගන්න විදිහත්, ඒ වගේම ඇප් එක හරහා කොහොමද ඔයගොල්ලෝ වැඩ කරගන්නේ, ඒ වගේම ඇප් එක කොහොමද හරියට මේ පාවිච්චි කරන්න කියලාත්. සාමාන්‍යයෙන් ඊශ්‍රායල් ජොබ් එකකට ආවම සාමාන්‍යයෙන් කෙයා ගිවස්ලට නම් අනිවාර්යයෙන්ම එයාලගේ සැලරිස් දාන්න ෆැමිලි එකෙන් account එකක් ඕපන් කරලා දෙනවා. ඒක ගොඩක් වෙලාවට පෝස්ටල් බැංක් එකේ තමයි account එක ඕපන් කරලා දෙන්නේ. ඉතින් අනිත් ඒ වලටත් මම හිතනවා පෝස්ටල් බැංක් එකේ තමයි account එකක් ඕපන් කරලා දෙන්නේ කියලා. ඉතින් මේ වැඩේ කරන්න ඕගොල්ලෝ මුලින්ම යන්න ඕනේ තමන් අදාළ ඒ account එක ඕපන් කරපු පෝස්ටල් බැංක් එකට ඉස්සෙල්ලාම ගිහිල්ලා ඔයගොල්ලෝ ඉල්ලීමක් කරන්න ඕනේ. කවුන්ටර් එකට ගිහිල්ලා ඔයාලට මේ විදිහට මේ ඔන්ලයින් බැංකින් හදාගන්න අවශ්‍යයි එහෙම කියලා ඉල්ලීමක් කරාම යාලා ඒක කවුන්ටර් එකෙන්ම ඒක කරලා දෙනවා. ඊට පස්සේ අදාළ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි ඒවට දෙනවා. ඊට පස්සේ මුලින්ම ඔයාලා කරන්න ඕනේ, ඊට පස්සේ ඒ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එක අරගෙන ඉන්න ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා මෙන්න මේ පේන ඇප් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ, Postal Finance Manage Account කියන මේ ඇප් එක. ඉතින් මම මේක දැනටත් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මම මේක මේ විදිහට ඕපන් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ enter your account කියලා එකක් තියෙනවා. එතනට ගියයින් පස්සේ ඔයාලා ඔයගොල්ලන්ට දුන්න ඒ යූසර් නේම් එකයි බැංක් එකෙන් දුන්න යූසර් නේම් එකයි මෙතන තියෙනවා පාස්වර්ඩ් එක. උතනට දීලා account එකට enter වෙන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මම මෙතන account එක හදලා තියෙන හින්දා මට එහෙම වෙන්නේ නැහැ. පළවෙනි පාරට ඔයගොල්ලෝ account එකට enter වෙනකොට ඔයගොල්ලෝගේ ඒ බැංක් එකෙන් දුන්න පාස්වර්ඩ් එක ඔයගොල්ලෝ රීසෙට් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒකට වෙන ඔප්ෂන් එකක් එනවා. එතකොට විශේෂයෙන්ම ඔයාලට එක දෙයක් කියන්න අමතකුණා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ෆෝන් නම්බර් එක බැංක් එකට දෙන ෆෝන් නම්බර් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ මොකද බැංක් එකේ හැම දෙයකටම OTP එකක් එවනවා. පාස්වර්ඩ් එක රීසෙට් කරද්දිත් හැම ට්‍රාන්සැක්ෂන් එකකදීම OTP එකක් එවනවා. ඉතින් ඒ OTP එක අනිවාර්යයෙන්ම ඔයා ඒ account එක හදන දවසේ බැංක් එකට දෙන ඒ ෆෝම් එකේ පුරවන ෆෝන් නම්බර් එකට තමයි ඒගොල්ලෝ ඒ OTP එක එවන්නේ. ඉතින් ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පෝස්ටල් බැංක් එක හරහා අපිට පෝස්ටල් බැංක් එක හරහා account එකක් හදලා දෙන එක ඇත්ත. නමුත් අපි මේක ඇත්තට මේ පෝස්ටල් බැංක් එක හරහා අපිට ලංකාවේ account එකකට සල්ලි යවන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද මේකේ මේ පෝස්ටල් බැංක් එක හරහා අපිට මුදල් ගනුදෙනු කරන්න පුළුවන් මේ ඊශ්‍රායලය ඇතුලේ විතරයි. ඒ කොහොම වුණත් ඔයාලට අනිවාර්යෙන් මේ පෝස්ටල් බැංක් එකේ මේ ඇප් එක අත්‍යවශ්‍යම වෙනවා. මොකද වෙන මං කිව්වා වගේ අර ඉස්සෙල්ලා වගේ මම අර කලින් කිව්වා වගේ නීමා ඇප් එක හරහා පෝස්ටල් මේ ඔයගොල්ලන්ට සල්ලි යවන්න නම් මේ පෝස්ටල් බැංක් එකේ නීමා බැංක් එකයි නීමා ඇප් එකයි දෙක ලින්ක් කරලා ඔයාලට පහසුවෙන්ම යවන්න පුළුවන්. මම දැනට මේ පෝස්ටල් බැංක් එකේ කරන්න පුළුවන් සුළු වැඩ ටික ඔයාලට අත්‍යවශ්‍යම වෙන ටික විතරක් මම පෙන්නන්නම්. මෙතන ඔයාලට පේනවා මෙතන උඩම කොටසේ තියෙනවා account balance කියලා. එතනට ගියාම සාමාන්‍ය ඔයාලගේ account එකේ තියෙන balance එක බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ මේ මෙතන මේ වම් අත පැත්තේ උඩ තියෙනවා මේ ඉරි තුනක්. එතනට ටච් කරාම ඔයාලට එන ඔප්ෂන් ටිකක්. ඉතින් මෙතන ඔයාලට පේනවා මෙතන මේ කරන්ට් කියන ඔප්ෂන් එකට ගියාම account එකේ තියෙන activities ඔක්කොම ඔයාගේ ෆෝන් එකේ අර සම්පූර්ණ transaction history එකක් බලා ගන්න පුළුවන්. සල්ලි ආවේ කොහෙන්ද, ඔයා දැම්මේ කාටද, ඒ වගේ හැම විස්තරයක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන account balance එකට ගියාම මෙතන පෙන්නන ඔයාගේ account එකේ තියෙන මුදල් ප්‍රමාණය. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ money transfer කියලා එකක් තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා මේකෙන් ලංකාවට මුදල් යවන්න බෑ. නමුත් Western Union හරහා පමණක් ලංකාවට සල්ලි යවන්න පුළුවන්. ඉතින් කවුරුත් මම නම් හිතනවා කවුරුත් නම් එහෙම කරන්නේ නැහැ කියලා. මොකද Western Union හරහා යවන එක ගොඩක් පාඩුයි. බොහොම අඩු රේට් එකක් තමයි යාලා දෙන්නේ. ඉතින් මෙතන අපි බලමු මෙතන ඔයාලට වැදගත් වෙන්නේ මෙන්න මේ account transfer කියන එක. මොකද ඊශ්‍රායලයේ account එකකට පමණයි මේකේ මුදල් transfer කරන්න පුළුවන්. ඉතින් ඒ option එකට ගියාන් පස්සේ ඔයාලට පේනවා මෙතන bank එකකින් කිව්වම bank list එකම පෙන්නනවා මේ මුළු ඊශ්‍රායලෙම තියෙන. ඊට පස්සේ එතන branch එක තියෙනවා. branch number එක තෝරන්න පුළුවන් ඒ අදාළ bank එකට අදාළ. ඊට පස්සේ මෙතන account number එක තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ අදාළ ඒ යමන කෙනාගේ number එක දීලා මෙතනින් send button එක තියෙනවා. ඉතින් එතනට send කෙරුවයින් පස්සේ මෙතන ඔයාලට save කරන්නත් පුළුවන්. ඔයගොල්ලෝ අදාළට මම save කරලා තියෙන list එකේ මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆිල් කරුවම ඔක්කොම ඒ විස්තර ටික එන්නේ. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට පේනවා මෙතන next කරුවම ඊට පස්සේ ඔයාලට අදාළ ඔයගොල්ලෝ transfer කරන්න බලාපොරොත්තු වෙන ගාණ ඔයාලට මෙතන type කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන reason එකක් දෙන්න පුළුවන් ඔයගොල්ලෝ මොකටද සල්ලි යවන්නේ කියලා. ඒ ඔක්කොම ටික හරියට දුන්නාන් පස්සේ මෙතන next කරන්න. next කරායින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට summary එකක් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන send code කියලා එකක් තියෙනවා. ඒක තමයි අර මම කිව්වේ OTP එක. මේක එවන්නේ වාගේ මේ register වෙච්ච phone number එකට විතරයි. ඉතින් මෙතන මේ send code කියන එක ගියායින් පස්සේ ඔයාලට අංක 5ක OTP එකක් එනවා. ඒක මේ මෙතනට type කරන්න විතරයි තියෙන්නේ. ඔය විදිහට ඊට පස්සේ ඒ අදාළ මුදල ඔයාගේ ඒ අදාළ account එකට සල්ලි බැර වෙනවා. ඊට පස්සේ අදාළ මුදල ඒ අදාළ account එකට බැර වෙනවා. ඊට පස්සේ මම ඔයාලට තව දෙයක් මේ app එකේ මම කියන්නම්. මෙතන ඔයාලට පේනවා මේකේ ලංකාවේ account එකට මේකෙන් සල්ලි දාන්න බෑ. ඒක මම ඔයාලට කලිනුත් කිව්වා. මෙතන තියෙනවා මේ WU කියලා. ඒ Western Union කියන එක තමයි WU කියලා පෙන්නන්නේ. ඔයාලට මොකක් හෝ හේතුවක් මත ඔයාලට මේ Western Union හරහා යවනවා නම් ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකේ ෆිල් කරන් දෙන්නේ. ඒකේ පේනවනේ ඔයාලට රට විතරයි සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ශ්‍රී ලංකා කියලා දෙන්නම් දැනට. මෙතන LKR කියලා පෙන්නන්නේ Indian rupees කියලා විතරයි පෙන්නන්නේ. ඒක ඊට පස්සේ මෙතන මේ දෙකට agree දුන්නා. මේක next කරා. මෙතනින් එහාට මොකද මට යන්න බෑ මගේ account එකේ සල්ලි නැති හින්දා. මෙතනින් එහාට සිද්ධ වෙන්නේ මේ අදාළ amount එක. අපි හිතමු ඔයා ලංකාවට ෂෙකල් 2000ක් දානවායි කියලා. ඊට පස්සේ මෙතන ඒ අදාළ ගාණ type කරලා මෙතන next කරුවයින් පස්සේ ඔයාලට reference number එකක් වගේ එකක් එනවා. ඒ අදාළ ඔයාගේ ඒ සල්ලි ලබා ගන්න කෙනාගේ identity card එක identity number එක නැත්නම් passport number එක වගේ දේවල් type කරන්න. එයාගේ නම ඒ වගේ විස්තර ටිකක් type කරන්න form එකක් එනවා. ඒක දීලා next කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒ අදාළ කෙනාට ඔය ලංකාවේ ඕනම Western Union ශාඛාවකින් ඒ සල්ලි ලබා ගන්න පුළුවන්. ඉතින් මේ postal bank app එකේ ඉතින් ඔන්න ඔය ටික විතරයි ඇත්තටම වැදගත්. ඒ අරින්න වෙන මුකුත්ම මේ app එක හරහා අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. සල්ලි transfer කරන්න පුළුවන් ඊශ්‍රායල ඇතුලේ තියෙන account වලට විතරයි. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්න. ඊළඟ වීඩියෝ එක තමයි ගොඩක්ම වැදගත්. මේ ඊශ්‍රායල් මේ postal bank app එකයි නීම app එකයි දෙක link කරලා නීම app එක හරහා ලංකාවට සල්ලි යවන විදිය ගැන මම ඉතාමත් පැහැදිලි වීඩියෝ එකක් අරන් එන්නම් ඊළඟ වීඩියෝ එකේ.